අයිබෝවන් Secret of Tasty YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක් soft එකට රසට බටර් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම බටර් කේක් හදද්දි ගොඩාක් අය ප්‍රමාණවල් හදන විදිහ දන්නවා වුණාට ගොඩාක් අයට මේක වරදිනවා. ඉතින් මම අද මේ කියලා දෙන ක්‍රමයට හදාගත්තොත් ඔයාලට soft එකට ඒ වගේම ගොඩක් රසට හරිම උසට ඔයාලට මේක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මම කොහොමද මේ බටර් කේක් එක හදාගන්න යන්නේ කියලා. මුලින්ම අපි කේක් ට්‍රේ එක තමයි ලෑස්ති කරගන්නේ. මේ විදිහට බටර් ටිකක් හොඳට කේක් ට්‍රේ එකේ ගා ගන්න ඕනේ හැම තැනටම යන විදිහට. ඊට පස්සේ මම මේකට බේකින් පේපර්ස් දාගන්නවා. ඔයාලා බේකින් පේපර්ස් හරි තෙල් කොලයක් හරි මේ විදිහට දාගන්න. බේකින් පේපර්ස් දාගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු. ඊළඟට මම ලෑස්ති කරගන්නවා බිත්තර ටික. බිත්තර මේ විදිහට චූටි බෝල් එකකට ඉස්සලා කඩලා වෙනම එකතු කරගන්න. මොකද හදිසියවත් බිත්තර නරක් වෙලා තිබුණොත් එහෙම අපිට ඔක්කොම බිත්තර ටික අයින් කරන්න වෙනවා. ඒ නිසා මේ විදිහට වෙනම බෝල් එකකට කඩලා එකතු කරලා ඊට පස්සේ අපි එකතු කරගන්න බෝල් එකටම දාගන්න. මේ විදිහට මම ගන්නවා බිත්තර 5ක්. මෙතන හරියටම බිත්තර 5 ග්‍රෑම් 250ක් තිබුණා. ඊළඟට මම සීනි ග්‍රෑම් 250ක් ගන්නවා. ඒ වගේම බටර් ගනිද්දී බටර් ෆ්‍රිජ් එකකින් අරගෙන ගොඩාක් කොටස් වලට කපලා පැය භාගයක විතර කාමර උෂ්ණත්වයේ තිබ්බම කාමර උෂ්ණත්වයේ තත්වයටම බටර් එනවා. මේක ඇඟිල්ලෙන් තද කරද්දී ලිස්සලා යන්නේ නැතුව ටිකක් තද ගතියකුත් එක්ක එබෙන්න ඕනේ. ඒක තමයි බටර් තියෙන්න ඕනේ හරිම පදම. ඊළඟට මම මෙතන පිටි හලා ගන්නවා. පිටි 3 වතාවක් මම හලා ගන්නවා මෙතනදී. පිටි ග්‍රෑම් 250කට බේකින් පවුඩර් තේ හැඳි එකක් එකතු කරලා මේ විදිහට පළවෙනි පාට හලලා ඊළඟට මෙන්න මේ විදිහට දෙවෙනි වතාවටත් හලා ගන්නවා. අපි මෙහෙම පිටි 3 වතාවක් හලා ගන්නේ පිටි කැට නැති වෙන්න, ඒ වගේම බේකින් පවුඩර්ත් එක්ක හොඳට මික්ස් වෙන්න ඕනි නිසා. ඊට පස්සේ අපි මේ හලාගත්ත පිටි ටික මේ විදිහට හොඳට ඔතලා තියාගන්න ඕනේ හුලං වදින්නේ නැති වෙන්න. මොකද මේ බේකින් පවුඩර් වලට හුලං වැදුනට පස්සේ අපිට මේක අර කේක් එක හොඳට පිපිලා එන්නේ නැහැ. ඒ නිසා ඒ ටිප් එකත් මතක තියාගන්න. ඊළඟට මේ විදිහට බෝල් එකකට බටර් ටික එකතු කරලා බීට් කරගන්න. මේකෙදි සාමාන්‍ය බීටරේ ස්පීඩ් 1 වලින් බීට් කරගන්න එක තමයි හොඳ. හයි ස්පීඩ් බීට් කරගන්න යන්න එපා. මේ විදිහට වටේට විසිරුණාට පස්සේ ඒ ටික ආපහු මෙන්න මේ විදිහට ස්පැචුලා එකක් පාවිච්චි කරලා මැදට එකතු කරගෙන නැවතත් මේ ටික විනාඩියක් විතර හොඳට බීට් කරගන්න. අර ක්‍රීම් ගතියක් වගේ එනකම්. ඇත්තටම මේක විනාඩියක් කිව්වට හරියටම අපිට කාලය ගණනය කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි ඇස්මානෙන් දැකලා තමයි බටර් කේක් එකක මේ දේවල් තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. මම මෙතන ඔයාලට වේගෙන් වගේ පෙන්නුවාට එමීට විනාඩියක් විතර බීට් කරගත්තේ අපිට මේ සොෆ්ට් ගතිය එනවා. ස්පීඩ් 1 වලම මේක බීට් කරගන්න මතක තියාගන්න. මේ ගානට වගේ බීට් කරගත්තට පස්සේ මම මේකට සීනි ග්‍රෑම් 250 එකතු කරගන්නවා. සීනි එකතු කරලා බීට් කරද්දී ස්පීඩ් 2 එකට දාලා බීට් කරන්න. මෙතනදී අපි සීනි එක සම්පූර්ණයෙන් දිය වෙනකම් බීට් කරගන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මේක බීට් කරගන්න ඕනි පදම.
මේකෙදි සීනි සාමාන්‍ය විදියට දිය වෙලා ඊළඟට මේ දැන් සාමාන්‍යයෙන් බටර් එකේ කලර් එකට වඩා නිකන් ලා පාටක් වගේ නිකන් අන්න ඒ අවස්ථාව වෙනකම් බීට් කරගන්න ඕනේ. අන්න ඒක තමයි නියම පදම. දිගට මේ විදිහට බීට් කරගෙන යද්දී ඔයාලට ඒක තේරෙනවා. ඒ විදිහටම බීට් කරගෙන යන්න. බලන්න දැන් මේ වෙලාවේදී ලා පාටක් ඇවිල්ලා තිනවා. ඔයාලටම දැක ගන්න පුළුවන් මේ වෙලාවේදී සීනි හොඳටම දිය වෙලා නැහැ. දැන් මම මේකට බිත්තර එකතු කරගන්නවා. මම බිත්තර එකතු කරගනිද්දී එක බිත්තරේ ගානේ තමයි එකතු කරලා බීට් කරගන්නේ. මේකෙදි සමහර අය සුදු මදේ වෙනම කහ මදේ වෙනම එහෙම වෙන් කරලා බීට් කරලා එකතු කරගන්නවා. මම මේ වෙලාවේදී එහෙම එකතු කරන්නේ නැහැ. එක බිත්තරේ ගානේ එකතු කරගන්නවා. සුදු මදේ කහ මදේ වෙන් කරන්නේ නැතුව. ඊට පස්සේ ස්පීඩ් 2 එකේ තමයි මම මෙතනදී බීට් කරගන්නේ. මෙහෙම බීට් කරගන්නදී අර විනාඩියක් වගේ බීට් කරගෙන යනකොට දැන් අපිට සාමාන්‍යයෙන් එක බිත්තරයක් එකතු කරලා බීට් කරද්දී මේක බැටර් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා තේරෙනවා. ඊට පස්සේ තමයි ඊළඟ බිත්තරේ එකතු කරගන්නේ. මේ වෙලාවේදී මම බිත්තර ටික ඔක්කොම එකතු කරලා බීට් කරගෙන තියෙන්නේ. දැන් මම වැනිලා වලින් තේ හැන්දක් එකතු කරලා බීට් කරගන්නවා. වැනිලා ටිකත් අපේ බැටර් එකට හොඳට ඇබ්සෝබ් වෙනකන් බීට් කරගන්න තියෙන්නේ. මෙතනින් එහාට මම බීට්‍රේ පාවිච්චි කරන්නේ නැහැ. මෙතනින් එහාට මම ස්පැචුලා එකක් පාවිච්චි කරලා තමයි බැටර් එකට පිටි ටික එකතු කරලා කලවම් කරගන්නේ. එතනදී මම කිරි පාවිච්චි කරනවා. කිරි මේස හැඳි දෙකක් වගේ වතුර මිලිලිටර 50ක වගේ දිය කරලා හොඳ උකු කිරි එකක් හදාගන්න කිරි පිටි පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලිටර 50ක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී පිටි ටික මෙන්න මේ විදිහට විසිරීලා යන විදිහට බැටර් එකට දාගෙන මික්ස් කරගන්න තියෙන්නේ. එතනදී පිටි ඔක්කොම එකපාර එකතු කරගන්න එපා. පිටි ටික ටික එකතු කරලා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. පිටි ටික හොඳට මික්ස් වෙනකන් හිමීට හොඳට කලවම් කරගන්න ඕනේ. අනිත් එක තමයි මෙතනදී මේ ගොඩාක් කාලේ ගන්නත් එපා. මේක පිටි ටික එකතු කරලා කලවම් කරන්න. මොකද එතකොට බේකින් පවුඩර් පිපෙන්න ගන්නවා. ඒ නිසා අපි මේක ටිකක් ඉක්මන් කරලා කරගන්නත් ඕනේ. පිටි කැට නැතුව හොඳට කලවම් කරගන්න. මේකෙදී මේ මම හදාගත්ත කිරි එකෙන් මේ සෑඳි දෙකක් වගේ එකතු කරනවා. පිටි ටිකක් එකතු කරලා ආයෙ නැවත කිරි ඒ විදිහට එකතු කරගන්න. එතකොට අපිට හොඳ ස්මූත් බැටර් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේදී සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් වගේ oven එක ප්‍රී හීට් වෙන්න දාලා තියෙන්න ඕන ඔයාලා. ඒක මට මුලින් සඳහන් කරන්න බැරි වුණා. පිටි ටික ටික එකතු කරන්න. ඒ වගේම කිරි වලිනුත් ටික ටික එකතු කරලා අපිට මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. කිරිවත් පිටිවත් ඔක්කොම එකපාරම දාගන්න එපා. ටික ටික දාලා මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ.
ඉතිරි පිටි ටික ඔක්කොම මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ මෙහෙම හොඳට කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා මගේ බැටර් එක මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මේ ගානට වගේ මම මික්ස් කරගත්තට පස්සේ දැන් මගේ බේකින් ට්‍රේ එකට මිශ්‍රණය එකතු කරගන්නවා. ඊට පස්සේ ස්පැචුලා එක පාවිච්චි කරලා මේ විදිහට හොඳට මික්ස් කරගන්න. හොඳටම හැමතැනටම යන විදිහට මේ විදිහට හොඳට තුනී කරගන්න. ඊට පස්සේ මම මේක සෙල්සියස් සංඛ්‍යා 170 විනාඩි 40ක් බේක් කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට බේක් කරගත්ත මේ කේක් එක. මම මේක ටූත් පික් එක විදිහට දාලා චෙක් කරලා බලනවා ටූත් පික් එක ක්ලියර් එනවා කියන්නේ මගේ කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. ඔයාලට ආයෙ බලා ගන්න පුළුවන් මෙන්න මේ මම හතර වටේටම දාලා තියෙන මෙන්න මේ විදිහට බේකින් පේපර්ස් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට මේ කේක් එකයි බේකින් ට්‍රේ එකයි අතර පොඩි ඈත් වීමක් වගේ තියෙනවා. මේක හරියටම බේක් වෙලා තියෙනවා කියලා මේ බලන්න ඔයාලට දැක ගන්න පුළුවන්. දැන් මම මේක නිවෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා තියා ගන්නවා. ඊට පස්සේ යටින් තියෙන බේකින් පේපර් එක මේ විදිහට ඉවත් කරලා පැය දෙකක් විතර මේක හොඳට නිවෙන්න දෙන්න. මේ තියෙන්නේ මේ විදිහට හොඳටම නිවුණට පස්සේ මගේ බටර් කේක් එක. දැන් අපි බලමු මේක කපලා ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න ඇත්තටම හරිම උස්සට සොෆ්ට් එකට තියෙනවා. ඇත්තටම මේක ගොඩක් රසයි. ගෙදර හදන දෙයක් නිසා අපිට පිරිසිදුව රසට මේක හදාගන්න පුළුවන්. අද වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම Secret of Taste YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ වගේ තවත් අලුත් රසබර වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන්න එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.